සුබ උදෑසනක් හැමෝටම. ඉතින් යාළුවනේ අද මේ අපි කලින් මේකේ වයරින් එක ගහලා තියෙන්නේ. අද මේකේ තව ඉලෙක්ට්‍රිකල් වැඩ වාගයක් බැලන්ස් තියෙනවා. ඔයාලා දන්නවනේ මම මේකේ කරන්නේ කන්ට්‍රෝල් පැනල්. අද මේකේ මේ ලයිට් ටික අල්ලන්න තියෙනවා. මේකේ ඉන්ලට් ටික මේ ඩ්‍රේන් වැකුම් වගේ දේවල් ටික දාන්න තියෙනවා. ඊට අමතරව මේකේ මේ තව චිල්ලර් එකක් එනවා. මේ කූල් සිස්ටම් එකක් තියෙනවා. කූල් සිස්ටම් එක අද වයරින් කරන්න ඕනේ. ඒකට තමයි අපි ආවේ. ඉතින් තව වෙලා තියෙනවා අපි 4:00ට වැඩ පටන් ගන්න ඕනේ. නමුත් ඉතින් මේ පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නවා ටිකක් වෙලා ඉඳලා තමයි පටන් ගන්නෙ. ඒතකොට මේක විශාල ගොවිපලක්. මේ තියෙන තාම මේක හදාගෙන යනවා. එතකොට මේ තියෙන මගේ වාහනේ මෙතන පාක් කරා. එතකොට මේ ගොවිපලේ මේ දැනට කරන්නේ මෙයාලා මේ පොළොව හදන එක තමයි කරන්නේ. මේකේ පොළොව හදලා ඉවරනාට පස්සේ තමයි ඉතිරි වැඩ ටික පටන් ගන්නෙ. දැන්ට මෙයාලා මේ කරගෙන යන්නේ පොළොව හදන එක. එතකොට මේකේ කොටසට වතුර වැටෙනවා හැම ටයිමින් වලට. දැන් කලින් මේකේ වතුර වැටුණා. දැන් මේකේ විනාඩි 20ක් වතුර නතර වෙලා තියෙනවා. ආයෙ විනාඩි 20කින් පස්සේ ආයෙත් මේකේ වතුර ඕපන් වෙනවා. මම පෙන්නන්නම් මේක අනිත් පැත්තේ දැන් වතුර ඕපන් වෙලා ඇති. එතකොට මේ ඒ විදිහට තමයි මෙයාලා මේ පොළොව හදන්නේ. මේ වැලි පොළොව මේ පිටින් පස් දාලා පෝර දාලා එහෙම තමයි මේක හදන්නේ. එතකොට ආන්දකද දැන් මේ පැත්ත ඕපන් වෙලා. ඉතින් මේ පැත්ත ඕපන් වෙලා තිබුණේ ඒ වතුර ඒ වගේ විනාඩි 15ට හැම පැත්තකම වතුර ඕපන් වෙනවා. එතකොට මේක අද කූලින් සිස්ටම් එක තමයි අපිට දාන්න තියෙන්නේ. කූලින් සිස්ටම් එක හදන්න තමයි ආවේ. එතකොට මේ තියෙන පේන මේ වගේ කොයි වෙලාවෙත් මේ වගේ වතුර විනාඩි 15ට හැම පැත්තටම මේ වගේ වතුර ඔටෝ යන සිස්ටම් හදලා තියෙනවා යාලා. ඉතින් අපේ ලංකාවේ සියලුම වගා කරනවා නම් සියලුම දේවල් තිබිලත් අපි කරන්නේ මේ මිනිස්සුන්ට මොනවා තිබිලද මේ හැම දෙයක්ම කරන්න බලන්නකෝ. මේ වැලි පොළොවේ ලස්සනට වගා කරනවා. තව මාස 6ක් 7ක් යනකොට මේක සම්පූර්ණ විශාල ලස්සන ගොවිපලක්. බාවෝව තියෙන ඒ කියන්නේ පළතුරු මෙයාලා කලවල මේ තමයි දාන්නේ. පළතුරු එළවලු වර්ග හැම දෙයක්ම දානවා මෙයාලා. මම ඔයාලට කලිනුත් වක්‍ර පැත්ත එකක් කරා මේ වගේම ලොකු ගොවිපලක්. මාර ලස්සනයි ඒකේ. ඒකේ ඇපල් ඉඳලා තියෙනවා. මම ඇපල් එහෙම කඩාන ආවා. මං හිතන්නේ ඇපල් ලොකු කවර 3ක් විතර ආයෙ කඩාන ආවා. ඇපල් ගෙඩි මං හිතන්නේ 100ක් විතර. කඩාන ඇවිල්ලා මම බෙදුවත් එක්ක කට්ටියට. ඒ කියන්නේ ඕන තරම් එහෙම කඩා ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් හරනම් නීති අනුකූලව කඩන්න බෑ. නමුත් ඉතින් එහෙම කඩාන කන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කඩාන කෑවට ප්‍රශ්නයක් නැහැ. ගිනියන්න දානවා. නමුත් මං ඉතින් කඩාන වාහනේට දාගත්ත ගෙඩි 100ක් විතර. එයාලා කැම්ප් එකේ අපි ඔක්කොටම දුන්නා. මේ ඔයාලට පේනවනේ වතුර සිස්ටම් එක. ඔයාලා තමයි වතුර සිස්ටම් එක තියෙන්නේ. මේ ඔක්කොම විනාඩි 15ට වෙනස් වෙනවා. ඔය සිස්ටම් වලට තමයි ඔක්කොම කියන්නේ ටයිමින් වලට තමයි වැඩ කරන්නේ. මේක ඉතින් මේවා හදන්නේ ඇත්තට මේ රටේ ඉන්න සල්ලිකාරෝ ඉතින් ඇවිල්ලා මේවට මේ නාලා එයාලා රෙස්ට් අරගෙන එයාලට ඉන්න තමයි මේ ක්වාටර්ස් වගේ තියෙනවා. ඒවා හදලා තියෙනවා ඇවිල්ලා ඉන්න. විනෝද වෙන්නම තමයි ඉතින් මෙයාලා මේ ලාභ බලාපොරොත්තු කරනව නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ඇවිල්ලා වරුවක් ගත කරලා යන්න තමයි මේවා හදන්නේ. කියන්නේ සම්පූර්ණම කෘතිමව හදනවා ලස්සනට. ඉතින් මේ පේනවනේ ඔයාලට ඇතුළ වුණත් මේ ටීවී හයි කරන තැන් අරවා මේ මාර ක්වොලිටියට ඉතින් තියෙනවා. ඇත්තටම මේ මිනිස්සුන්ට සල්ලි තියනවනේ ඕන තරම් අපට වගේ නෙමෙයි. ඉතින් වීදම් කරලා බය නැතුව කරනවා හැම දෙයක්ම. මේකත් ඉතින් කාකරේ ප්‍රයිවට් තමයි. මේක රජයේ එකක් නෙමෙයි. මේ ප්‍රයිවට් කවුරු හරි සල්ලිකාරයෙක් එකක් තමයි.
මේකෙත් සම්පූර්ණ ඉලෙක්ට්‍රිකල් පැත්ත අපේ කම්පැනිෙන් තමයි මේන්ටේන් වෙන්නේ. මේන්ටේන් වෙන්නේ ඉතින් අපේ ටීම් එකට තමයි බාර දීලා තියෙන්නේ. අපේ ටීම් එකෙන් මම තවත් එක්කෙනෙක් ඉන්නවා. අපි දෙන්න තමයි කරන්නේ ඉතින්. ඒ වැටෙන එලාම් එකක්. මම දැන් එක පැත්තක වතුර නතරලා අනිත් පැත්තේ වටන් ගන්නවා. මී වලින් ගහලා තියෙන්නේ. කොච්චර ලස්සනද නේද? අපිට මේ හැමදේම තිබිලක් අපි ඒව කරන්නේ නැහැ නේ. බලන්නකෝ. ලණු වලින් කියලා ඒ ගමේ විදියට මේ බට දාලා උණ බට වලින් කොච්චර ලස්සනට හදලා තියෙනවා බලන්න. දැන් මේ මිනිස්සු මේ ඔක්කොම රටින් ගෙන්නන්න බෑ. අපිට මේ සීලම දේවල් අපේ භූමියේ හැදෙනවා. ඒත් අපි කවදාවත් මේ වගේ දෙයක් හිතලවත් තියනවද නැහැනේ. මේ බලන්න මේ උණ. මේ ඔක්කොම මේ එක එක රටවල වලින් කියන ඒ මොකද මේ උණ හැදෙනව නැහැනේ. ඒකයි අපේ මෙයාලගේ තියෙන වෙනස. අපිට මොනවා තිබුණොත් අපි ඒවෙන් ප්‍රයෝජනෙ ගන්න නැහැනේ. බලන්න. අපි ඇවිල්ලා තියෙන දේවල් කන මිනිස්සු මිසක් අපි අලුතෙන් දෙයක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපේ ඇත්තටම අපේ ගොඩක් කට්ටිය එහෙමනේ. දැන් බලන්න මේ ඉර පායන ලස්සන්ට. තාම මෙහෙ උදේ. ඒ වගේ තමයි. ඉතින් මම මේ මගේ මේ ආර්ට් channel එකක් තියෙනවා YouTube එකේ. මම ඒකටත් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. මම කලින් නම් අනම්මනම් වීඩියෝ මොකුත්ම දැම්මේ නැහැ. මම ආර්ට් විතරයි දැම්මේ. නමුත් දැන් මට හිතලා තියෙන්නේ මේ වගේ වීඩියෝ දාන්න ඕනේ කියලා. මොකද අපි කොච්චර ආර්ට් දැම්මත් ඇත්තටම මේ views වැටෙන්නේ නැහැ. views වැටෙන හරිය අඩුයි. ඒ වුණාට මේ කවුරු හරි මොනවා හරි වැඩකට නැති වීඩියෝ එකක් දැම්මොත් ඕන තරම් ලයිකුත් තියෙනවා වීඩියෝත් මේ හැමදේම තියෙනවා කොමන්ටුත් තියෙනවා මේ හැම මගුලක්ම තියෙනවා. අපි කොච්චර මහන්සිලාද චිත්‍රයක් ඇඳලා ලොකු කැපකිරීමක් කරලා තමයි අපි ඒක දාන්නේ. නමුත් ඒවට කිසිම අගයීම හරි අඩුයි. ඒ වුණාට මට ගොඩක් කට්ටිය කමෙන්ට් දාන, ලයික් දාන මගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. එයාලා මාව හැමතිස්සෙම දිරිමත් කරනවා. එයාලට ගොඩක් ස්තුතියි. ඉතින් මේ ඒක තමයි ඇත්ත තත්ත්වය ඉතින්. බලන්න මේ හරිම ලස්සනයි. හිත හරියටම නිමෙනවා මේ වගේ තැනකට ආපුවාම. හරි යාළුවනේ නම් මන් තියන්න. හැමෝටම තෙරුවන් සරණයි.